කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැම්ස්ටර් ශ්‍රී ලංකා YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දිනකට හැම්ස්ටර් කෙනෙක් ගත්තට පස්සේ මුහුණ දෙන්න හම්බෙන ප්‍රශ්නයක් වෙන එයාලට දෙන කෑම සම්බන්ධයෙන්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මේ හැම්ස්ටර්ගේ කෑම සම්බන්ධයෙන් කතා කරොත් මේ හැම්ස්ටර්ට විස වෙන කෑමක් තියෙනවා. ඒ විස වෙන කෑම සම්බන්ධයෙන් අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. අද කතා කරන්නේ මෙයා හැම්ස්ටර් කෙනෙක් ගත්තාම එයාට කන්න දෙන ඕන කෑම සම්බන්ධයෙන්. මෙයාලට දෙන මුලින්ම දෙන ජාතිය තමා වට්ටක්කයට. ඒ වගේම සූර්යකාන්තයට, බඩ ඉරිඟුවට වගේ කෑම එයාලට දෙනවා. ඒ වගේම ධාන්‍ය විදියට මුංගට, කව්පි, එතකොට වී, ග්‍රීන් පීස් වගේ දේවල් දෙනවා. ඒ වගේම සෝයා බෝංචියටත් දෙනවා. ඒ වගේම යාට දෙන එළවලු විදියට සලාද කොළ, පිපිඤ්ඤා, එතකොට වට්ටක්කා, කැරට්, ගොටු කොළ, ෆැෂන් කොළ වගේ දේවල් දෙන්න පුළුවන්. ඒ වගේ පළතුරු හැටියට ඇපල්, කෙසෙල්, ඒ වගේම චෙරි වර්ගත්, ඒ වගේම තඹපු කෑම හැටියට අල වර්ග, එතකොට නූඩ්ලස්, එතකොට පැස්ටා, බත්, එතකොට ට්‍රීට්ටයක් වගේ දෙනවනම් චීස්, යෝගට්, රටකජු, මස්මාළු, කිරිබිත්තර වගේ දේවලුත් ඔයාට දෙන්න පුළුවන්. ඔයා මේ වෙනකම් මේ වීඩියෝ එක බලාගෙන හිටියට ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගේ YouTube channel එක subscribe කරලා like කරලා share කරන්න.